හෙලෝ යාළුවනේ ඔයාලා දෙක තුලා ඉන්නේ දිනු ටෙක් YouTube channel එකත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද වෙන කෙනෙක්ගේ ෆෝන් එකට එන calls notification එකක් වශයෙන් අපේ ෆෝන් එකට ගෙන්නගන්නේ කොහොමද කියලා. ඒක කරන්න ඔයාලගේ දැන් calls එන ෆෝන් එක තියෙනවනේ ඒ ෆෝන් එකකින් ඔයාලා ඔයාගේ dial pad එකට log වෙන්න. එතෙන් dial pad එක ඔයාලා type කරන 0667 07 කියලා ඊට පස්සේ ඔයාගේ දැන් notification යන්න ඕනේ ෆෝන් එකේ තියෙනවනේ. ඒ නම්බරේ මෙතන ඔයාලා type කරගන්න. මම දැන් මෙතන නම්බර් ටයිප් කරගත්තා. අන්තිමේට මෙතන හැෂ් ලකුණු ටයිප් කරලා එලා ඔයාලා කෝල් එකක් ගන්න. ඔයාලා ෆෝන් එකේ තියෙන ඕනෙම සිම් එකකින් ඔයාලා කෝල් එක ගන්න. හරි. දැන් මෙතන කෝල් එක ගියාට පස්සේ අපිට මෙතන call forwarding registration was successful කියලා වැටෙනවා. මේක ඕකේ දීලා දැන් successful වෙලා තියෙන්නේ call forward වෙන එක. ඔයාලා දැන් හදිසියවත් මේක ඔෆ් කරගන්න ඕනේ වුණොත් එහෙම ඔයාලා මෙතන #6යි 7යි # කරලා ඉවරලා අර සිම් එකෙන්ම ආයෙ කෝල් ගන්න. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා වගේම start මෙතන මෙහෙම start වැටලා වෙලා call forwarding service being disable කියලා වෙනවා. ඒ නිසා successful වෙලා තිබ්බ එක දැන් disable වෙලා තින්නේ. දැන් ඊටුත් දැන් ඔයාලා call ආයෙ forward වෙන්නේ නැහැ. මෙතන ඕකේ දීලා ඔයාලා තවත් කවුණක් කියන්න තියෙනවා. ඔයාලා දැන් ඉස්සෙල්ලා call ගත්ත sim එක තියෙනවනේ. අන්න ඒකට එන calls විතරයි ඔයාලට notification එකක් වශයෙන් අරකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බලන්න ඕන ඔයාලා අපිත් එක්ක like කරලා subscribe කරලා comment කරලා එකතු වෙන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.